කිසිවක් සිදු නොවන දශක තිබේ. ඒ වගේම දශක ගණනාවකදී සිදුවන සති තිබේ. ජීවතුන් අතර සිටීදැයි නොසිතාම අලුත් ලොවක් වෙනුවෙන් සටන් කරන පළවැල තබා හෙවන කඳුමුදුන්වත් නොලැබෙන බව දැනම ගස් සිටුවන කොල්ලනේ කෙල්ලනේ උඹලටයි මේ ආමන්ත්‍රණය. මිනිසා සොබාදහම අභිවා යාමට උත්සාහ කළද දිනක සොබාදහම මිනිසා පරාජය කරනු ඇත. අපි බුද්ධිමත් විය යුතුම අවස්ථාවක් උදා වී ඇත. ජලාශ ගංගා වැව් අමුණු සියල්ල ජලයෙන් පිරී ඇත. මේ ආපදා තත්වයේදී අප බෙහෙවින්ම ප්‍රවේශම් විය යුතුය. අපම කළමනාකරණය කරගත යුතු ඇත. නායම් අකුණු අනතුරු ගං වතුර ඉතාමත් බීසුණුය, තියුණුය, දරුණුය, ප්‍රචණ්ඩය. දෙවන අවස්ථාවක් ලැබෙන්නේද කලාතුරකිනි. එබැවින් අනතුර පහව යනකල් ටික දිනක් අල්ලගනීමු. දකුණ පමණයි මේ අවස්ථාවේ ආපදා අවදානමේ නොවෙන්නේ. එබැවින් අපි හැමෝම ප්‍රවේශම් වෙමු. විශ්වාස කරන්න, බලාපොරොත්තු නැති කරගන්න එපා. ඉස්සරහට එන්නේ අපගේ මව්බිමේ ලස්සනම කාලයයි. දැන් ලැබෙන අධික වර්ෂාවත් සමග කඳු පල්ලම්හි නායම් තදින්ම සිදුවේ. අමාරුම කාල පරිච්ඡේදයකටයි අපි හැමෝම මූණ දෙමින් ඉන්නේ. මේ මහියංගනේ සිට 18 වංගුව දක්වා තිබෙන මාර්ගයයි පසුගිය දිනවල වර්ෂාවෙන් ඇති වූ හානියයි මේ. තවද මහා වැසි ඇද හැලුණහොත් මාර්ගයේ බාධකයන්හි තත්ත්වය භයානක වෙයි. පසුගිය දිනවල අධික වර්ෂාවත් සමග මහා මාර්ගයන්හි ඇති වූ නායම් හේතුවෙන් රථවාහන ගමනාගමනයට නොහැකි වීමෙන් යාමට ඒමට නොහැකි වී අතරමං වූ මරබිය දැනුණු. ඒත් දහසක් වටිනා දෙපයින් ඇවිද ජීවිතය බේරාගත් අයගේද අඳුරු මතකයන්ගේ අත්දැකීම් සමුදායක අවබෝධයනුයි ඔබට මේ කියන්නේ. ආපදා කඳුරුවල සිටින්නන් ආරක්ෂිතයි. ඔවුන්ට ආහාර පාන, ඇඳුම් පැළඳුම්, පානීය ජලය, ඖෂධ වර්ග වගේම ඔවුන්ගේ වාසස්ථාන යථා තත්ත්වයට පත් කිරීම, විනාශ වූ වාසස්ථාන වෙනුවට නව වාසස්ථාන සකසා දීම අත්‍යවශ්‍යයි. නමුදු සහන යාත්‍රාවට සුදුසුම් පරිසරය ගොඩනගාගෙන යා යුතුයි. මෙවැනි අවස්ථාවලදී අප බුද්ධිගෝචර විය යුතුයි. විමසා බලා ක්‍රියා කළ යුතු ඇත. ආපදා අනතුරු අඟවා ඇති ප්‍රදේශවල ජනතාවනි, නුඹලා බුද්ධිමත්ව සිතා මේ ව්‍යසන තත්ත්වයේ තේරුම්ගෙන ජීවිත කාලය තුලදීම පෙර වීරිය යොදා උපයා සපයාගත් ගේ දොර වතුපිටි ඉඩකඩම් භවභෝග පිළිබඳව නොසලකා අවදානම් ප්‍රදේශවලින් බැහැර වන්න. ජීවිත සුරක්ෂිතතාව තහවුරු කරගන්න. ඔබයි මේ රටේ සම්පතගේම රටටත් වැදගත්. ඔබගේ පවුලේ ගැලුම්කාරයා ඔබම වන්න. හනමිටි අදහස් අත්හරින්න. පරම්පරා හිමිකම් වලට වත්කම් වලට ගිජුණු වන්න. දේපල උපයා සපයාගත හැකිය. ස්වභාවික ආපදාවකදී දෙවන අවස්ථාවක් ඔබගේ ජීවිතයට උදා නොවන බව තරයේ මතක තබා ගන්න. මක් නිසාදයත් පසුගිය ස්වභාවික ආපදා තත්ත්වයට මුහුණ දීමට පෙරදී කළමනාකරණයට තරම් වූ ස්වභාවික ආපදාවක් සිදුවීමට නියමිත බව අනාවැකිකරුවන් පවසා ඇත. ඒ ජාත්‍යන්තර කාලගුණ අනාවැකිකරුවන්ය. ඒ දිට්වා සිලුකි නාටුව ඇත්වීමට සති දෙකකට පෙරය TW ඩොගෙචෙලා මාධ්‍ය, ස්කයි නිවුස්, ටයිම් ඔෆ් ඉන්දියා, ඉන්දියන් එක්ස්ප්‍රස් වැනි මාධ්‍යයන් විශේෂයෙන්ම ඒ පිළිබඳව පුරෝකථනය කොට ඇත. වරදකාගේවත් හානිය ජනතාවට වී හමාරය. එහිදී මරණ 607ක්ද, අතුරුදහන් වූ පුද්ගලයන් 217ක්ද, අවතැන් වූ ඉන් බලපෑමට ලක් වූ ජනයා ලක්ෂ 20ක් වී ඇත. නොසැලකිල්ල කොතරම් පාඩු සිදු කළාද දැන්වත් අපි සැලකිලිමත්ව කටයුතු කරමු. ගණනය මගින් එම හානි පූර්ණ නොවනු ඇත. වන්දි මුදල් හේට හිලව් නොවනු ඇත. මේ ගිය පුද්ගලයන් පවුලට හා සමාජයට වඩාත් වැදගත්ය. ගං වතුරින් අවතැන් වූවන්ටත් වඩා නායම් තුලින් වූ හානිය භයානකය. ඔවුන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේ. උන් හිටි තැනක මග සලකුණක්වත් ඉතිරිව නැත. ඔවුන් සමහරක් පොළොව කුහරය තුල සදාටම මිහිදන්ව ගොස් සමහරය හානි හැටියට මුදල් දුන්නත් මුදල් වියදම් කරනු කාහට පවුල රැකගෙන රැඳෙනු නම් නුඹ
සතුට නිරතුරු රැඳෙයි ඔබ ළඟ. හදිස්සි ආපදා අනතුරු අඟවා ඇති ප්‍රදේශවලින් හැකි ඉක්මනින් නිවත්ව ආරක්ෂිත ස්ථානවල ඉදිරි කාලය ගත කිරීමට තදින් මතකයේ තබා ගන්න.